welcome to my YouTube channel. ඉතින් ඔන්නකට කාලෙකින් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අපි බලමු මොනවද මේ වීඩියෝ එකේ තියෙන අලුත් දේවල් කියලා. ඉතින් දිගටම මේ වගේ වීඩියෝ බලන්න මාව subscribe කරන්න. හැබැයි ඔන්න මේ වීක් එක නම් අනිත් වීක් වගේ නෙවෙයි ගොඩක් busy වෙයි. මොකද අපිට අවුරුදු උත්සවයක් තියෙනවා, classroom test තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඉතින් කිව්වත් වගේම මේක පටන් ගන්න classroom test එකකට පාඩම් කරන වීඩියෝ එකකින්මයි. මේ අපේ SME subject එකේ classroom test එකට පාඩම් කරන වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. So stressful. ඉතින් ඔන්න එදාම හවස අපේ යාළුවන්ට මගේ පහුවෙච්ච බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න ඕනේ කියලා. ඉතින් අපි අනුරාධපුරේ ගියා. ඉතින් ඔය ඉන්නේ මගේ කලින් රූම් එකේ යාළුවෝ සෙට් එකත් එක්ක අපි පුරේ යනවා. ඔයාලා මෙයාලව කලින් වීඩියෝස් වල සමහරවිට දැකලත් ඇති. සමහරවිට තාම දකින්නවත් ඇති. ඉතින් ඔය පිස්සු වැඩ කර කර යනවා තමයි ඔය වීඩියෝ එක තියෙන්නේ. මිනිස්සු වැඩි. ඔය තේන්නේ මිනිස්සු වැඩි. මම නෙවෙයි කියන්නේ මගේ යාළුවෝ. හායි කියන්නේ? ඊට පස්සේ අපි කට්ටිය හැලවජුන් එකෙන් ජූස් එකක් බීලා චිල් එකේ ඉතින් රුවන්වැලි සෑයට ගිහිල්ලා ඒවා වැඳගෙන පොඩක් ඇවිදලා කරලා එන්න තමයි ආවේ. කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති හිත පිරෙන දර්ශනයක් තමයි ඉතින් රුවන්වැලි සෑය කියන්නේ. ඉතින් කොච්චර කියත් එපා වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ කොච්චර වතාවක් ගිහිල්ලා තියෙද කියලා මේ වෙනකොට. ඔය ඉතින් ආපහු යනකොට චුට්ටක් නැවතිලා පොඩ්ඩක් කතා කර කර ඉඳලා තමයි අපි ගියේ. මොකද ගොඩාක් කාලයකට පස්සේ තමයි මේ අපි ආපහු හම්බුනේ. හරියටම කිව්වොත් මාස දෙක තුනකට විතර පස්සේ. එකම කැම්පස් එකේ වෙලත් එකට මුණ ගැහෙන්න වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒක කොහොමවත් guys මේගොල්ලෝ මේ වීඩියෝ එක අරන් තියෙන ලෑන්ඩ්ස්කේප් නෙවෙයි. ඒ නිසා මේක හරියටම YouTube එකට ෆිට වෙන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍ය විදිහට බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපේ අවුරුදු උත්සවය තිබුණා. හැබැයි ඒක නම් මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. මොකද මම ඒක announcing වලට වගේම අවුරුදු කුමාරිටත් හිටියා. ඒ නිසා මට ලොකු වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් මට නොසිතූ ලෙස යන්න වුණා data collect කරන්න. ඔය ඉතින් අපි data collect කරන ගල්ගම ගිහ වෙලාවේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔන්න අපිට ඊළඟ දවසේ යන්න තිබුණේ data collect කරන්න පොළොන්නරුවේ. මේ මම data collect කරන්න යන පැත්ත නම් මාරම ලස්සනයි. හැබැයි data නම් අපිට collect කරගන්න බැරි වුණා. කොහොම වුණත් ඒ පැත්ත හරි ලස්සනයි. මම දන්නා මේ ඇලට කියන නම මොකක්ද කියලා. අපේ ඇලද මට කිව්වා හරියටම. කොහොම වුණත් ඒ පැත්තේ පොඩි වීඩියෝ එකක් ගත්තා. data collect කරන්න කියලා හිතාගෙන ගියාට අපිට එක කේස් එකක්වත් ඔය තත්ත්වෙන් හම්බුන්නේ නැහැ. ඉතින් මොනවද කරන්න කියලා කල්පනා කර කර ඒ දණ්ඩක් උඩට වෙලා ඉන්නේ සයෝරයි මාවයි තමයි ඔයාලට පේන්නේ. ඊට පස්සේ අපි ෆොටෝස් ගන්න කියලා හිතාගෙන මෙතෙන්ටත් ආවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මගේ සතිය ගෙවිලා ඉවර වුණේ. unexpected විදියට වැටුණා. බලන් ඉඳපු වැඩ නැති වුණා. So see you next video. Thank you for watching.